බුදුරජාණන් වහන්සේ වදාලා ස්වාමියාගෙන් යුතු අනිවාර්යෙන් යුතුයකම් පහක් තියෙනවා. ඒ නිසා පුතා ඔයාලා මේක හිතට ගන්න ඕන. මොකද මේ යුතුයකම් පහ සම්මානනාය. ඒ තමයි නෝනට ගරුසරු දක්වලා කතා කරන්න ඕන. ගරුසරු දක්වලා. ඒතකොට කතා කරනකොට දැන් සමහර ගවන ඒයි කියලා කතා කරනවා. ඒයි කියන එක සාමාන්‍යයෙන් ගරුසරු වචනයකුත් නෙවෙයි ඒක. සාමාන්‍ය වචනය. ඉස්සර තිබ්බ ගෙවල් වල මැණිකී කියනවා. ඉතින් ඒක ගරුසරු වචනය මැණිකක් වගේ කියලා. ඊට පස්සේ එහෙම නැත්නම් එයාගේ නම කියනවා. එහෙම නැත්නම් අද කාලේ නංගි කියලා කතා කරනවා, අයියලා කියලා කතා කරනවා. ඒකට ගොඩක් දුරට ගරුසරු ඇතිව තමයි කතා කරන්නේ. එයාට අර පහත් විදිහට කතා කරන්නේ. ඉතින් එහෙනම් රණ්ඩු වෙනකොටත් සත්තා සිව්පාවන්ගේ නම් කියලා එහෙම බෑ. එහෙම බැඳනනම්. එයාට ගෞරවයෙන් කතා කරන්න ඕන. යක්ෂණී කියලා බෑ. ඔය සත්තුන්ගේ නම් කියලා බෑ. ගරුසරු ඇතුව එයාට කතා කරන්න ඕන. අපේ නෝනා කියලා. ඉතින් අර කට ඇරලා ගෞරවයෙන් මගේ නෝනා කියන තැනට කතා කරන්න ඕන. දැන් ওই ගරුසරු ඇතුව කතා කරන්නේ නෑනේ. ওই යාළු වුණාට පස්සේ මේ යාළු වෙච්ච ගෑනු ළමයාට කියනවානේ මේ කොල්ලෝ මම මේක තේරෙන්න කියන්නේ මං යාළු වෙලා ඉන්නේ කෑල්ල කියනවා. ඒතර කොච්චර අර ගෑනු ළමයාට අර පහත් බවක්ද දුන්නේ කියන්නේ. කසාද බඳින්න කලින්ම කෙල්ල පහත් කළා. හරියන්නේ නෑ ওই පව්. ඊට පස්සේ ඒ විදිහට කතා කරන්න ඕන. ඒ අර ගෞරවේ අපිට ඇහිලා තියෙනවා. දැන් වයිෆ් කියන එකට මට ඇහුණ එක මහත්තයෙක් කියනවා අපේ වයිපරේ කියනවා. ඉතකර මොනෝ කොහින් ආපු නන්ද මොනවා කියනවද? තමන් බැඳපු නෝනට නේද මේ කියන්නේ? හොඳ නෑ ඒවා. ඇත්තටම මේ භාග්‍යතුන් වහන්සේ වදාළ විස්තරය අනුව මම නම් හිතන්නේ මේ අකුසල් මේවා. ඒ කියන්නේ ඒ බැඳපු නෝනට ඒ ගෞරවය නොදෙන එක ඉච්චර හොඳ නෑ. ඊට පස්සේ අනවමානනාය අවමන් කරන්න හොඳ නෑ. ඒ කියන්නේ එයාගේ කුලෙන් එයාගේ අම්මලා තාත්තලා එයා ධනවත්ද පොහොසත්ද ඒවා කියලා එයාට අවමාන කරන්න හොඳ නෑ. හේතුව බැඳපු නෝනනේ. එයා තමන්ගේ බිරිඳනේ. ඔය නරක වචන කියන්න හොඳ නෑ. ඔය සමහර අය රණ්ඩු වුණාට පස්සේ නරක කැත ගෑනු අයට කියන කැත වචනෙම නෝනට බයිනවා. ඒකට එයා හිතන්න ඕනේ නම් ඒ වගේ ගෑනු කෙනෙක්ද තමන් බැඳේ කියලා. තමන්ගේ නෝනට එහෙම නම කියනවනම්. ඉතින් භාග්‍යතුන් වහන්සේ කලින්ම අවවාද කරලා තියෙනවා. නෝනට අවමාන වෙන වචන කියන්න එපා. නරක වචන කියන්න එපා. පහත් වචන කියන්න එපා. ඒක ස්වාමියාගෙන් විය යුතු යුතුයකම්. එයා බිරිඳක් විදිහට එයා තමන් භාවිතා කරනවා නම් ඊළඟ තමන්ගේ බිරිඳ නම් එයාගේ ආත්මේ තමන්ට පරිත්‍යාග කළා නම් ඒ කෙල්ලට කවදාවත් නරක වචනින් කතා කරන්න හොඳ නෑ කියනවා. ඊට පස්සේ අනතිචාරියාය කවදාවත් තමන්ගේ බිරිඳ ඉක්මවලා වෙනත් ගෑනුත් එක්ක සම්බන්ධතා තියාගන්න හොඳ නෑ කියනවා. ඒක තමන්ගේ නෝනට දෙන ගෞරවයක් වටිනාකමක්. එයා තමන්ගේ බිරිඳක් විමාර අම්මලා තාත්තලා මලක් වගේ කොල්ලට දීපයකට එයා ගරු කරන්න ඕන. ඒ නිසා කවදාවත් වෙන ස්ත්‍රීන් එක සම්බන්ධතා තියාගන්න හොඳ නැහැ කියන. ඉස්සරිය වොස්සක් ගේන gedara ප්‍රධානත්වය යාට දෙන්න ඕන. ඒක ස්වාමියා විසින් කළ යුතු දෙයක්. බිරිඳ දැහැගත යුතු එකක් නෙවෙයි මේක. ස්වාමියා විසින් කළ යුතු දෙයක්. gedara ප්‍රධානත්වය යාට දෙන්න ඕන. ඒ කියන්නේ මේ උයන්න පියනේවා නෝන තීරණය කරන්න ඕන. gedara බඩු මුට්ටු ගැන නෝන තීරණය කරන්න ඕන. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ගැන යා තීරණය කරන්න ඕන. කඩේ අනේක යා තීරණය කරන්න ඕන. ඒ විදිහට සමහර ගෙවල් වල තියෙනවා ලස්සනට ඒක බැලන්ස් කරගෙන යනවා. සමහරට මහත්තයා පඩිය අරන් නෝනට තමයි පඩිය සම්පූර්ණයෙන්ම දෙන්නේ. ඊට පස්සේ නෝන ඒක ලස්සනට බැලන්ස් කරගෙන යනවා. මහත්තයා සමහර මට එක මහත්තයෙක් මුණ ගැහුණා. ඒ මහත්තයා කිව්වා මට මතක හිටියට අවුරුදු 25ක්ද මන් දන්නේ. ස්වාමීනි අද වෙන්නක්වත් මේ මං අවුරුදු 25ක පඩිය මේ පොතට කීයක් වැටෙනවද කීයක් ගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ කිව්වා. ඔක්කොම නෝනාගේ පොතට වැටෙන්නේ කිව්වා. ඊට පස්සේ අද වෙන්නක්වත් ණය වෙලත් නැහැ කිව්වා. නෝනා එක ලස්සනට බැලන්ස් කරගෙන යනකොට මට ප්‍රශ්නයක්වත් නැහැ කිව්වා. එහෙමත් වෙනවා.
තව මහත්තයෙක් කිව්වා ඒ මහත්තයාගේ පඩිය ඔක්කොම දාලා නෝනා ඒක අරන් පැනලා ගියා. ඉතින් ඒ නිසා මේවා හොඳ ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන. කෙසේ නමුත් අර නෝනාට අර ගෙදර අධිපතිකම දෙන්න ඕන. ඒ ගෙදර අධිපතිකම දෙන්න ඕන. ඊළඟට අලංකාරානුප්පදානේන අලංකාර ඇඳුම් ආයිත්තම් බිරිඳට අරන් දෙන්න ඕන. මේක විශේෂ වගකීමක්. හේතුව තමයි එයාගේ ජීවිතේ චරිතය කියන ලස්සනම චරිතේ ස්වාමියාට එයා පරිත්‍යාග කළා. එතකොට ඒ අභ්‍යන්තරව එයා මෙතෙක් රැකගෙන ආපු ජීවිතේ ස්වාමියාට පරිත්‍යාග කරපු එක වෙනුවෙන් එයා බාහිරව සරසන්න ඕන. මේක හොඳට මතක තියාගන්න ඕන කාරණාව. යාළු වෙලා ඉන්න කාලේ මැසේජ් කරලා කෝල් කරලා මුණ ගැහිලා සතුටු වෙලා ප්‍රේම සම්බන්ධතාවය ළමයි ගෙනියනවා. ඊළඟට කසාද බැන්දට පස්සේ ඒ ගෑනු ළමයා අඳින්න කැමති ඇඳුම්, කන්න කැමති කෑම, පළඳින්න කැමති ආභරණ ඒවා දෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් තමයි පෞල් ජීවිතේ නඩත්තු වෙන්නේ.